link එකකින් ගිහිල්ලා මුලින්ම ඔයාලට sign in වෙන්න බෑ. ඔයාලට create a tutor account යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ නම විස්තර ඒ ටික දාන්න password ටික දාලා account එකක් හදා ගන්න ඕනේ. වැදගත්ම දේ තමයි මෙන්න මේ ඔයාලා use කරන WhatsApp number එක. මේ number එක හරි number එක දාන්න. මොකද වරද්දන්න එපා. මේක මම ගොඩක් simple හදලා තියෙන මේ system එක. මේ එතකොට verification code මොකුත් එන්නේ නැහැ. ඔයාලා මේ ගහන මේ number එක තමයි මම use කරන්නේ. ඔයාලව ආපහු ඒ bid එක ඔයාලා select වුණා නම් ඒ select කරපු කෙනාව contact කරන්න මම ඒ number එක තමයි use කරන්නේ. හරි. ඔතනින් ගිහලා create account යන්න. මම දැන් already create කරලා තියෙන ඉඳා මම sign in යනවා. sign in වුණාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා මං කලින් දාපු බීට්ස්. ඒ වගේම අලුත් assignments කරනවා නම් මෙතන අලුත් assignment තියෙයි. එතකොට මම දැන් මෙතන you bid submitted කියලා පෙන්නන්නේ අපි already මේක bid කරලා තියෙන හින්දා. එතකොට මෙතන ඔයාලට bid කරන්න යද්දි පෙන්නයි lowest cost එක කියන්නේ අඩුම bid එක කීයද දාලා තියෙන්නේ max ඒ කියන්නේ වැඩිම bid එක කීයද දාලා තියෙන්නේ සහ average කීයද කියලා. එතකොට ඔයාගේ bid එකත් එතන පෙන්නනවා. සහ ඔයාලට මේක රිෆ්‍රෙෂ් කර කර බලුවා හැකි මේකේ ස්ටේටස් එක. මේක ක්ලෝස් කරලා ඔයාලගේ පැත්තෙන් අයින් වෙනවා කියන්නේ ඒ බිඩ් එක කාට හරි වින් කරලා තියෙනවා. දැන් මෙතන මේ පෙන්නනවා 3 out of 6 කියලා. ඒ කියන්නේ 6 දිනේ බිඩ් කරලා තියෙනවා. මේ දින total bits 6යි කියලා. 6 දිනේ බිඩ් කරලා තියෙනවා. ඒ බිඩ් කරපු 6 දෙනාගෙන් ඔයා ඉන්නේ 3 වෙනියට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයාව සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේකෙන් අපිට කියන්නේ අඩුම කොස්ට් එකක් දාපු එක්කෙනා තමයි වින් කරන්න කියලා. කතන්දරේ මෙහෙමයි. අඩුම කොස්ට් එක ඔයා බිට් කරලා තිබ්බත් සමහරට ඔයා වින් කරන්න නැති වෙයි. ඒක අපි ගන්නෙ ඔයා එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනෙක්ද සහ අපි කලින් වැඩ කරලා තියෙනවද කියන එක මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. සහ ඔයාට අලුතින් අසයින්මන්ට් එකක් එද්දි මම group WhatsApp group එකෙත් දාලා ඊට පස්සේ අදාළ link එකත් ආපහු මම post කරනවා. ප්‍රශ්න බිට් කරද්දී අනිවාර්යයෙන්ම මම drive link එකකින් තමයි attachment දාන්නේ. ඒ attachment ටික හරියට clearly ගිහිල්ලා බලන්න මේ deadline මම දානවා. බජට් එකක් තිබ්බොත් ඒක මම බජට් එකක් විදිහට දානවා. ඔයාලට ඒකට අඩුවෙන් වැඩියෙන් බිට් කරන්න පුළුවන්. right ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් thank you. අලුත් වෙබ්සයිට් එක ළඟදිම එනවා. ළඟදිම මේ ටික බලාගෙන ඉන්න. හරි. ඔයාලා හැමෝටම thank you.